කොහමගේ ලිස්ට් එක? කැමැත්ත ක්‍රියාවෙන්ම සනාථ කරන්න. අයුබෝවන් ශකිස්තින් YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා ඔයාලා හැමෝම. ඉතින් ඔයාලා හැමෝම දන්නවනේ මේ දවස් ටිකේ කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය පැවැත්වෙනවා BMICH එකේ. ඉතින් මමත් ඒකට සහභාගී වුණා. මම දැන් මේ වීඩියෝ එක අරගෙන ඉන්නේ යන ඔයාලට ඒ ගැන පොඩි tips and tricks ටිකක් කියලා දෙන්න. ඉතින් අපි BMICH එකට ඇතුළත් උනේ main entrance එක නෙමෙයි මලලසේකර පාර පැත්තේ තියෙන entrance එකේ. මොකද ඒ පැත්තෙම තමයි අපි වාහනේ පාක් කරේ. අනික එතන entrance එකෙන් තද බදේ අඩුයි. අපි මුලින්ම ටිකට් ගත්තා. ටිකට් එක එක්කෙනෙක්ට රුපියල් 20යි ඇතුළත් වෙන්න. එතකොට අපිට දෙනවා ටිකට් එක. ඒක බුක්මාර්ක් එකක් වගේ. ඒක කලෙක්ට් කරගන්න එතනින්. අනිත් එක තමයි අපි ටිකට් ගන්න තැනම මැප් තියලා තියෙනවා. මැප් එකකුත් අරගෙනම ඕගොල්ලෝ ඇතුළට එන්න. ඩිස්කවුන්ට් ගැන කිව්වොත් හැම මේ ප්‍රකාශකයෙක්ම 120 දෙනවා. ඉංග්‍රීසි පොත්වලට නම් 110 115 වගේ තමයි ඩිස්කවුන්ට් එක යන්නේ. ඒත් MD ගුණසේනකේ විතරක් මම දැක්කේ ඒකේ විතරයි. තමන්ගේ ප්‍රකාශනයන්ට විතරයි 120 දෙන්නේ. අනිත් ඒවාට 110ක් දෙන්නේ. ඒ නිසා පුළුවන් තරම් අර අනිත් ප්‍රකාශකයන්ගේ පොත් MD ගුණසේනකින් ගන්න නැතුව අනිත් ඒවායින් ගන්න තරමට හොඳයි. මොකද අපි බුක් ෆෙයාර් එකට යන්නේ මොකක් හරි පහසුකමක් යටතේ ලාභයට පොත් ටිකක් ගන්නනේ. ඔයාලා ලිස්ට් එකක් හදාගෙන නම් යන්නේ. ඒ ලිස්ට් එකට විතරයි නම් පොත් ගන්නෙ. ඕගොල්ලන්ට පුළුවන් අදාළ ප්‍රකාශකයා ළඟට ගිහිල්ලා හරි නැත්නම් තියෙන අනිත් ස්ටෝල් එකකින් හරි ඒ පොත් ගන්න. හැබැයි සමහර ප්‍රකාශකයෝ ඒගොල්ලොන්ගේ පොත් ලියපු ලේඛකයෝ තමන්ගේ කුටිවලට මේ ආරාධනා කරලා තියෙනවා. එතකොට අපිට පුළුවන් ඒ අදාළ ප්‍රකාශන ආයතනයට ගියාම කතුවරයා හිටියොත් කතුවරයාගෙන් අත්සනක් අරගෙන කතුවරයාත් එක්ක ෆොටෝ එකක් ගාලා අපේ පොත් මිලදී ගැනීම කරන්න. දැන් පොත් ප්‍රදර්ශනයේ ඉන්න කතුවරු ගැන කිව්වොත් මෝහන් රාජ් මඩවල මහත්මයා ඉන්නවා. එතකොට මහින්ද ප්‍රසාද් මස්සිඹුල මහත්මයා ඉන්නවා. මෝහන් රාජ් මඩවල මහත්තයා බිසෝ කුටියේ ඉන්නවා. මහින්ද ප්‍රසාද් මස්සිඹුල මහත්මයාව නම් කවි පැත්තේ කියන්නේ කැටපත් පවුර ළඟදී පහසුවෙන්ම හම්බ වෙන්න පුළුවන්. අනිත් එක ග්‍රන්ථ එකේත් කතුවරු කිහිප දෙනෙක්ම ගෙන්නලා තියෙනවා සහ ගෙන්නන්න තියෙනවා මන් දන්න විදියට. එතකොට සුමිත්‍රා රාහුබද්ද මහත්මිය ඉන්නවා එතුමියගේ ප්‍රකාශන කුටියේ. සුමිත්‍රා රාජකරුණානායක මහත්මිය ඉන්නවා සරසවිය පරිශ්‍රයේ. ඉතින් ඕගොල්ලොන්ට මේ පොඩක් FB එකේ ඕගොල්ලොන් කොහොමත් ඉන්නවනේ. FB එකේ චුටක් ඒ කතුවරුන්ගේ ප්‍රොෆයිල් වලට ගිහිල්ලා බලන්න ඒගොල්ලොන් දාලා තියෙනවා ඒගොල්ලොන් එන දවස්. අනිත් කාරණේ තමයි ඕගොල්ලොන්ට ලිස්ට් එකක් නැත්තම් ඕගොල්ලොන් කියවලා බලලා පොත් ගන්න ඉතාලගෙන ඉන්නවනම් මුලින්ම එන්නෝල් එක පැත්තේ තියෙන බාගේන් ස්ටෝල්ස් වලට යන්න. මොකද මම දැක්කා බාගේන් හෝල් එක පැත්තේ හොඳ පොත් කොලෙක්ෂන් එකක් තියෙනවා. ඉංග්‍රීසි පොත් තමයි වැඩිපුරම තිබ්බේ. ඇත්තටම චුටක් මහන්සි වෙලා ටිකක් වෙලාව අරගෙන හොයලා ගත්තොත් හොඳ පොත් කොලෙක්ෂන් එකක් තියෙනවා. ඒකේ තියෙන එකම අඩුපාඩුව එක ළඟ දැන් සීරීස් එකක් කියලා ගන්නකො එක ළඟ පොත් ටික නෑ. අපි ඒක හොයලා ගන්න ඕන. ඒකින්ද තමයි අර වේලස්සනින්ම ගිහිල්ලා එතනින් සර්ච් කරන්න කියන්නේ. සිංහල පොතුත් තියෙනවා. අනික බාගෙන් මේ ස්ටෝල් එකේ ඩිස්කවුන්ට් එක 150ක් දක්වා තියෙනවා. ඉතින් ඕගොල්ලොන් අර ලිස්ට් එකකට නෙමෙයි නම් කියවලා බලලා ගන්න හිතන් ඉන්නවනම් හොඳයි ඕගොල්ලන්ට අර පැත්තට ගිහිල්ලා Tamanට සුදුසු පොතක් තියෙනවද කියලා බලලා එතනින් අරගෙන ඊට පස්සේ අනිත් පැතිවලට යන එක. අනිත් එක තමයි පොඩි බබාලාට පොත් ගන්නවා නම් ඇතුලේ තියෙන මේන් බුක් ෂොප්ස් වලින් ගන්නේ නැතුව බාගෙන් පැත්තේ තියෙන ෂොප්ස් වලින් අරගන්න. මොකද පොඩි අය කොහොමත් අර චූටි මායට උනත් පොත් පහසුයි. මොකද ළමා කතා පොත් ගොඩක් තියෙනවා බාගෙන් එක පැත්තේ. හරිම මේ ලාභ මිලට ඒකින්ද මුලින්ම මේ පැත්තට යන්න කියලා මම යෝජනා කරනවා. එතකොට ළමයි කොහෙන් කොහොම පොත් ගත්තත් ඕගොල්ලොන් පොත හොඳට පෙරලලා බලලා ගන්න. මොකද මේ දැන් සීසන් කාලේ පොත් print කරන ඉඳ ගොඩක් පොත් print වල අඩුපාඩු තියෙන්න පුළුවන්. තමන් මිලදී ගන්න පොතේ බිල පරිස්සම් කරගන්න. ඕගොල්ලොන් පොත් ගන්න ගෙනියන මුදල වෙනම පවුච් එකකට දාගෙන යන්න. ඕගොල්ලන්ට එතකොට පහසුවක් ඕගොල්ලන්ගේ අතේ තියෙන්නේ කීයද, තව මේ කොච්චර මිලදී අරගෙනද කියලා ID එකක් ගන්න. ඒ වගේම ඕගොල්ලොන් දැන් මිලදී ගත්ත පොත් බෑග් පරිස්සම් කරගන්න. දැන් මේ පාර නෝ එකෙන් පොඩි ගේම්ස් දාලා තියෙනවා. චුට්ටක් ඉතින් මහන්සිය නිවා ගන්න ඒ ගේම් එකකුත් ප්ලේ කරන්න පුළුවන්. දැන් BMICH එකේ කෑම ගැන ගත්තොත් නම් අපි ඉස්සර අනිවාර්යෙන් බුක් ෆෙයාර් කිව්වොත් මැගි නූඩල්ස් එකක්නේ. දැන් නම් මැගි නූඩල්ස් කොත්තුමේ පුදුම වංචාවක්. කලින් රුපියල් 70ට දුන්න කාලේ කප් එකත් පොඩි කරලා ඒ මදිවට කප් එකෙන් half වගේ තමයි දෙන්නේ. මම කොච්චර ආස වුණත් බුක් ෆෙයාර් ගිහිල්ලා මැගි එකක් ගන්න මම මේ පාර ඒ මෝඩ වැඩේ නම් කරේ නැහැ. මිල රුපියල් 230ක් අනික්. පහසු ඇඳුමක් ඇඳගෙන ගිහිල්ලා සැහැල්ලු පහසු සෙරප්පු දෙකක් හරි සපත්තු දෙකක් හරි දාගෙන ගිහිල්ලා
ඕගොල්ලොන්ගේ මේ අවුරුද්දේ බුක් ෆෙයා අත්දැකීම සුන්දර කරගන්න. ඉතින් මගේ මේ වීඩියෝ එකෙන් අරගෙන ආවේ ඕගොල්ලොන්ට පොඩි ටිප්ස් ටිකක්. එහෙනම් හැපි shopping. ආයෙ අලුත් vlog එකකින් හම්බ වෙනකම් සතුටින් පරිස්සමෙන්. bye.